උපතින්ම ලස්සන කවුද? ගෑනු ළමයිද පිරිමි ළමයි? කියන්න පුතේ ලැජ්ජ වෙන්න එපා. උපතින්ම ලස්සන කවුද? කොල්ල උපතින්ම ලස්සනයි. ගෑනු ළමයි විරුද්ධයිද? විරුද්ධයි නම් මං අහන්නේ මෙච්චරයි. ඔයාලා උපතින්ම ඔච්චර ලස්සන. ඇයි ඔය එක එක උත්සව වලට යනකොට මේකප් දාන්නේ? මොදා යන්නකෝ. ඉන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක්. නමුත් අති බහුතරය මේකප් දානවනේ. සත්ත්ව ලෝකයේ ආරම්භ බලන්න. ලස්සනම සතා කවුද පුතේ? පිරිමි සතා. දැන් මොනරගේ කවුද ලස්සනම සතා? පිරිමි සතා. සිංහයා. ඔව් පිරිමි සිංහයා ලස්සනයි. මං අහන්නේ මෙච්චරයි. කෙල්ල උපතින්ම ලස්සනයි නම් ඇයි පුතා මේකප් දාන්නේ? එකපාරක් මට ආව චිට් එක. නෑ සර් මේ කාන්තාව උපතින්ම ලස්සනයි. ඒ ලස්සන වැඩි දියුණු කර ගැනීම සඳහා තමයි අපි මොනවද දාන්නේද? මේකප් දාන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? කාන්තාව Tamanට ලැබිලා තියෙන රූපය ලස්සන පිළිබඳ එයාලා තෘප්තිමත් නැහැ. ඒ කියන්නේ කැතයි. මෙහෙමයි. පිරිමි ඉන්නවා අති සුළු පිරිසක් මේකප් දාන. දැන් නළුව මොනවද දානවද? මේකප් දානවා. ඒ විශේෂ අවස්ථානේ. ඒ හැර උඹලා දැකලා තියෙනවද කොල්ලනේ? දැන් වෙඩින් එකකට ගියාම මේකප් දාගෙන ඉන්නේ කවුද? කොල්ලොද කෙල්ලොද? හොයාගන්න බැරි කාවද? කෙල්ලන්ව හොයාගන්න බෑ. හරි විහිළුවක් කරේ. උම්මචා ඔරෝනවනේ බා. හරි මේ ඉස්සරහ කපයි කිව්වනේ නේද? කෙල්ල යන ගමන් මොකද කරන්නේ? ප්‍රාඩකයට යණියක් තියලා යනවා. ඒක කපයි කොහොම ඵලයක් වද ගෙදර. යණියක් තියලා යනවා ඊට පස්සේ කෙලියයි ඊට පස්සේ